උදේ පාන්දරින්ම අවදි වෙලා දරා ගන්න බැරි තරම් ලොකු මානසික පීඩනයක් තියෙන ඇත්තටම දැන් ඔබට එපා වෙලා තියෙන රස්සාවකට ඔබ දිනපතාම දුවනවා ඇති. සමහර විට ඒ රාජකාරියේ තියෙන පීඩනය සහ කාර්යබහුලකම නිසාම මාස 1කමාරක් විතර යනකල් ඔබට ඔබේ ගෙදර යන්න ඔබ මෑතකදී විවාහ වුණා නම් ඒ ආදරණීයන්ව දකින්න පවා වෙලාවක් නැතුව ඇති. හැබැයි මේ ඔක්කොම ASCII ඔබ ආසාවෙන් කරන වෙනත් දෙයක්. සමහර විට ඉලෙක්ට්‍රොනික බඩු විකුණන පොඩි කඩයක් වගේ ව්‍යාපාරයක් ඇතුලේ ඔබ ඔබේ සැබෑ සතුට සහ නිදහස හොයාගන්නවා ඇති. අපි මේ හැමදේම කරන්නේ මෙතරම් දුක් විඳින්නේ ජීවත් වෙන්න. හැබැයි කවදා හරි දවසක ඔය දුවන ගමන ටිකකට නතර කරලා ඔබ ඔබෙන්ම අහලා තියෙනවද මොකද්ද මේ ජීවිතේ ඇත්තම තේරුම කියලා? අපි ඉපදෙන්නේ ඇයි? අපි මැරිලා යන්නේ ඇයි කියන මේ ගැඹුරු ප්‍රශ්නයට අද මම ඔබට 100% විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක සහ දාර්ශනික සත්‍යයක් පැහැදිලි කරලා දෙනවා. මුලින්ම අපි මේ ප්‍රශ්නයට ජීව විද්‍යාත්මකව උත්තරයක් හොයමු. ඔබ කැමති වුණත් නැතත් පරිණාමීය ජීව විද්‍යාවට අනුව ජීවිතයේ මූලිකම සහ එකම අරමුණ වෙන්නේ පැවැත්ම සහ බෝවීම පමණයි. මේ ලෝකයේ ඉන්න කුහුම්බුවාගේ ඉඳලා දැවන්ත තල්මසා දක්වාම තියෙන එකම අරමුණ Tamanගේ DNA ටික ඊළඟ પરම්පරාවට ලබා දීලා මේ පෘථුවිය මත Tamanගේ වර්ගයා බෝ කිරීම පමණයි. ජීව විද්‍යාත්මකව බැලුවොත් අපි කියන්නේත් හුදෙක්ම අපේ ජාන අනාගතයට අරගෙන යන වාහන වගයක් විතරයි. එතනින් එහාට ස්වභාව ධර්මයේ අපෙන් කිසිව දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අන්න ඒ නිසයි මිනිසුන්ට සහජයෙන්ම Tamanගේ වර්ගයා බෝ කරන්න පවුලක් හදන්න ලොකු ආසාවක් තියෙන්නේ. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ එතනයි. අපි වෙනත් සතුන් වගේ නෙවෙයි. අපේ මොළය, විශේෂයෙන්ම අපේ මොළයේ ඉදිරිපස කොටස අනෙක් සතුන්ට වඩා ඉතාමත් දියුණුයි. අපිට සවිඥානිකත්වයක්, එහෙමත් නැත්නම් අපි ගැනම හිතන්න පුළුවන් මනසක් ලැබිලා තියෙනවා. බඩ පිරුණට පස්සේ ගහක් යටට වෙලා නිදාගන්න සිංහයෙකුට Tamanගේ ජීවිතයේ අරමුණ මොකක්ද කියලා හිතන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපේ මොළය නිරන්තරයෙන්ම අලුත් ප්‍රශ්න හොයනවා. මේ නිමක් නැති විශ්වය ඇතුලේ අවුරුදු බිලියන 13මාරකට වඩා වයස් ඇති මේ මහා විශ්වයේ යන්තම් අවුරුදු 70ක් හෝ 80ක් ජීවත් වෙන අපේ ජීවිතයේ වටිනාකම මොකක්ද කියලා අපේ මොළය නිරන්තරයෙන්ම ප්‍රශ්න කරනවා. මේ විද්‍යාත්මක සත්‍ය තේරුම් ගත්තම අපිට දැනෙන්නේ මහා හිස්කමක්. නමුත් ඒ හිස්කම තමයි අපේ කතාවේ ඊළඟ පියවරට අපිව අරගෙන යන්නේ. අපිට ජීව විද්‍යාත්මකව ලොකු අරමුණක් නැති වුණාම අපි ජීවත් වෙන සමාජයේ විසින් අපිට කෘත්‍රිම අරමුණක්, එහෙමත් නැත්නම් බොරු තේරුමක් නිර්මාණය කරලා දෙනවා. මේක තමයි ලංකාවේ අපි හැමෝම වගේ හිර වෙලා ඉන්න ලොකුම උගුල. සමාජය අපිට කියනවා ජීවිතයේ අරමුණ කියන්නේ හොඳට ඉගෙන ගන්න එක, සාමාන්‍ය පෙළ උසස් පෙළ පාස් වෙන එක, ඊට පස්සේ කැම්පස් යන එක, ඊට පස්සේ රජයේ රැස්සාවක් හරි ලොකු පඩියක් ලැබෙන රැස්සාවක් හොයාගන්න එක කියලා. ඉතින් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ ලෝන් එකක් දාලා වාහනයක් ගන්න ඕනේ, ගෙයක් හදන්න ඕනේ, විවාහ වෙන්න ඕනේ, ළමයි හදන්න ඕනේ. මේ දේවල් ටික කළොත් විතරයි ඔබේ ජීවිතේ සාර්ථකයි කියලා සමාජයේ සම්මතයක් හදලා තියෙනවා. අපි කරන්නේ මේ සමාජයේ විසින් ලියලා දීපු පිටපතකට රංගපාන එක විතරයි. හැබැයි ඇත්තටම මේව ලබා ගත්තාම අපිට සදාකාලික සතුටක් ලැබෙනවද? මනෝවිද්‍යාවේ මේ தત્ත්වය හඳුන්වන්නේ හෙඩොනික් ට්‍රෙඩ්මිල්. එහෙමත් නැත්නම් නිරන්තර සතුට හඹා යාමේ මිරිංගුව කියලයි. ඔබ අවුරුදු ගාණක් දුක් විඳලා බයික් එකක් ගත්තාම මාසයක් දෙකක් යද්දී ඒකේ සතුට නැති වෙලා ඔබට කාර් එකක් ඕනේ වෙනවා. කාර් එක ගත්තාම ඊට වඩා ලොකු වාහනයක් ඕනේ වෙනවා. පොඩි ගෙයක් හැදුවාම ඊට වඩා ලොකු ගෙයක් ඕනේ වෙනවා. අපි ජිම් එකට ගිහින් නැඟ හදාගත්තත් මොන දේ කළත් අපේ මනස කවදාවත් තියෙන දේන් තෘප්තිමත් වෙන්නේ නැහැ. මේක හරියට ඉවරයක් නැති රෝදයක දුවනවා වගේ වැඩක්. අපි ජීවිතයේ තේරුම කියලා හිතාගෙන දුවන්නේ ඇත්තටම ධනවාදී සමාජ ක්‍රමයක් විසින් අපේ ඔළුවට දාපු මායාවක් පස්සේ. අද ලංකාවේ ගොඩක් මිනිස්සු දැඩි මානසික පීඩනයකින් ඉන්නේ මේ සමාජයේ කියන දේවල් ලබා ගන්න බැරි වුණු නිසායි. අල්ලපු ගෙදර මිනිස්සයාට වඩා හොඳට ජීවත් වෙන්න ඕනේ කියන තරඟය ඇතුලේ අපි අපේ සැබෑ ජීවිතේ විඳින්න අමතක කරලා දාලා. විශ්වයේ පැවැත්මට ඔබ ලොකු රජේ නිලධාරියෙක් වුණත් පොඩි කඩයක් කරගෙන පාඩු ඉන්න මිනිසෙක් වුණත් කිසිම වෙනසක් නැහැ. ස්වභාව ධර්මයට අපේ තනතුරු, වාහන, බැංකු ගිණුම් අදාළම නැහැ. මේ දේවල් පස්සේ දුවන එක අපේ ජීවිතේ සැබෑ අරමුණ වෙන්න බැහැ කියන එක දැන් ලෝකීය ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් පවා පිළිගෙන ඉවරයි. එහෙනම් මේ සමාජයේ කියන බොරුවෙන් මිදුණාට පස්සේ ඉතිරි වෙන්නේ මොකක්ද? ජීවිතේ ඇත්තම තේරුම හොයාගන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට ලෝකයට ලැබුණු හොඳම උත්තරය තියෙන්නේ දර්ශනවාදය ඇතුලේ. විශේෂයෙන්ම අස්තිත්වවාදය කියන දාර්ශනික මතය මෙතනදී ඉතාමත් වැදගත් වෙනවා. ජෝන් පෝල් සාත්‍රය වගේ දාර්ශනිකයන් කියන විදිහට මිනිස්සා කියන්නේ කලින්ම අරමුණක් ලියලා මේ ලෝකෙට එවතු කෙනෙක් නෙවෙයි.
උදාහරණයක් විදිහට පෑනක් ගත්තොත් ඒක හදන්න කලින් ඒකෙන් ලියනවා කියන අරමුණ නිර්මාණකරුවාගේ ඔළුවේ තිබුණා. නමුත් මිනිස්සාට එහෙව කලින් ලියපු අරමුණක් නැහැ. අපි මුලින්ම මේ ලෝකෙට ඉපදෙනවා ඊට පස්සේ තමයි අපි අපේ ජීවිතයේ අරමුණ මොකක්ද කියලා තීරණය කරන්නේ. ඒ කියන්නේ මිත්‍රවරුනි ජීවිතයට සහජයෙන් ආපු තීරුමක් නැහැ කියන එක දුක් වෙන්න කාරණයක් නෙවෙයි. ඒක තමයි අපිට ලැබුණු ලොකුම නිදහස. ඔබේ ජීවිතය කියන්නේ සුදු පාට හිස් කැන්වසයක්. ඒකට මොන පාට ගානවාද මොන චිත්‍රය අඳිනවාද කියන එක තීරණය කරන්නේ ඔබමයි. සමහර කෙනෙකුට Tamanගේ ජීවිතේ තේරුම වෙන්නේ අනිත් මිනිස්සුන්ට උදව් කරන එක වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට Taman ආස කරන විද්‍යාව, ඉතිහාසය වගේ දේවල් ගැන අධ්‍යාපනික වීඩියෝ හදලා අනාගත පරම්පරාවට දැනුම බෙදලා දෙන එක වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට Tamanගේ ආදරණීය බිරිඳ හෝ දරුවන් එක්ක නිදහසේ සතුටින් කාලය ගත කරන එක වෙන්න පුළුවන්. මේ කිසිම අරමුණක් තවත් අරමුණකට වඩා උසස් හෝ පහත් වෙන්නේ නැහැ. වැදගත්ම දේ වෙන්නේ ඔබ කරන දේ ඇතුලේ ඔබට සැබෑ නිදහසක් සහ මානසික සැනසීමක් ලැබෙනවාද කියන එකයි. දරා ගන්න බැරි තරම් පීඩනයක් දෙන රස්සාවකට වෙලා ජීවිතේම නාස්ති කරනවට වඩා Taman ආස කරන, Tamanට සතුටක් දෙන සුළු දෙයකින් පවා ජීවිතයේ අරුත හොයාගන්න මිනිස්සාට පුරුවා. ජපන් ජාතිකයින් මේකට ලස්සන වචනයක් පාවිච්චි කරනවා. ඒ තමයි ඉකිගායි කියන එක. ඒ කියන්නේ ඔබ උදේට අවදි වෙන්න හේතු වෙන, ඔබ ආදරය කරන, ඔබට දක්ෂතාවයක් තියෙන, ඒ වගේම ලෝකයට යම්කිසි යහපතක් වෙන දෙයකට ඔබේ ජීවිතය කැප කරන එකයි. අවසාන වශයෙන් මතක තියාගන්න ජීවිතයේ තීරුම කියන්නේ කොහේවත් හැංගිලා තියෙන අපි ගිහින් හොයාගන්න ඕන නිදානයක් නෙවෙයි. එය ඔබ විසින්ම ඔබේ සිතුවිලි සහ ක්‍රියාවන් මගින් දිනපතාම නිර්මාණය කරගත යුතු දෙයක්. ඔබ ජීවත් වෙන මේ මොහොත ඔබ ආදරය කරන මිනිස්සු ඔබ සතුටින් කරන රාජකාරිය අන්න ඒ දේවල් ඇතුලේ තමයි ඔබේ ජීවිතේ සැබෑම තේරුම හැංගිලා තියෙන්නේ. ඒ නිසා සමාජයේ කින තරංගෙන් මිදිලා ඔබේම වූ සතුට සහ අරමුණ අදම නිර්මාණය කරගන්න.